පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉදිරියට අනිවාර්යෙන් කෙවින් ප්‍රසාද් කියන කතාවක් තියෙනවා. හැබැයි නිම්නාවිටයි නිම්නාවිගේ ගෙදර අයටයි කාටවත් නොකිය ප්‍රසාද් එක්ක මේ ප්‍රශ්නේ විසඳ ගන්න කෙවින් ඉදිරියට තීරණයක් ගන්නවා වන්නට පුළුවන් කියලයි මම අද අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ. ඔයා විශ්වාස කරන්න කෙවින් ඉදිරියට ප්‍රසාද්ට මෙන්න මේ වගේ කතාවක් කියන්නට ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේ කතාවක් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඒ තමයි නිම්නාව පැහැරගත්තේ නුරාන්. ඒ වගේම හැබැයි නිම්නාවිට තර්ජනය කරලා තියනවා මේ ගැන දැනගන්න තියන්න එපා කියලා. මොකද එහෙම දැනගත්තොත් එහෙම වෙන්නේ කෙවින්ට කෙවින්ගේ ගෙදර අයට එතකොට මංජිතගේ ගෙදර අයට කරදර විතරයි වෙන්නේ. මංජිතට පවා ජීවිතේ නැති වෙන්න ඉඩ කඩක් තිබෙනවා. ඉතින් මේ වගේ කතා කියලා තියෙන නිසාම ලොකු වේදනාවක් ඇති වෙලා තියේවි කියන කතාවත් එක්ක තමයි අනිවාර්යෙන්ම නිම්නාවි මේ කිසිම දෙයක් කියන්නේ නැතුව ඉන්න තීරණයකට අවිත් තියෙන්නේ. ඉතින් හැබැයි ඒ වුණාට ප්‍රසාද්ට මේ ගැන කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද ප්‍රසාද්ට මේ ගැන කිව්වේ නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි කෙවින් කියන දේවලුත් එක්ක මේ නුරාන්ගේ කැත වැඩ ගැන හොඳින්ම තේරුම් ගන්න හොඳ අවස්ථාවක් වෙනවා කියන ඒ කාරණය තමයි මම මතක් කරන්නේ. ඉතින් කොහොම හරි මේ වෙද්දී තව දෙයක් අපිට හොඳින්ම විශ්වාස කරගන්නට පුළුවන් වෙනවා කියන ඒ අපූර්ව අදහස මට ඔයත් එක්කම එකතු වෙලා කතා කරන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝටම මතක් කරගන්නත් පුළුවන්කම තියෙන්නේ කියන දේ ගැන අපි අනිවාර්යයෙන්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔයා විශ්වාස කරන්න මේ දේ නම් අපිට අනිවාර්යයෙන්ම කතා කරගන්නට ඉඩක් තියෙන කාරණාවක් විදියටම මම මේ වෙලාවේ ඔයාට කතා කරන්න බලාපොරොත්තුවක් එකතු කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අනිවාර්යෙන්ම මතක් කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව අපි හැමෝටම මතක් කරන්නට පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි අනිවාර්යෙන් අපිට ස්ථිරවම කතා කරන්නට ඉඩක් හදලා දෙන්නට සිද්ධ වෙන්නේ. ඉතින් විශ්වාස කරන්න මේ කාරණාව නම් ඉදිරියට අපිට හොඳින්ම මතක් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක අපි විශේෂයෙන්ම මේ වෙලාවේ කතා කරන ලොකුම කාරණාවක් බවට පත් කරගෙන තියනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම එකතු වෙලා කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නටත් ඕනේ. විශේෂම කාරණාවක් අපිට මතක් කරන්නට අවස්ථාවක් ලැබෙනවා. හේ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඒක මම මෙන්න මේ විදිහේ අදහසක් අනුව කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණාවක් විදිහට තමයි මට අද අනිවාර්යයෙන්ම මතක් කරන්නට පුළුවන්කමකුත් එකතු කරගන්න වෙන්නේ. කොහොමනක් ප්‍රසාද් අනිවාර්යෙන් නුරාන් ගැන වැරදි සියල්ල හොයාගෙන ඒ කියන්නේ කෙවින් කියන දේවල් වලින් මේ හැම දෙයක්ම උකහාගෙන අපිට බලාපොරොත්තු වෙන්නට අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ වගේ දෙයක් වෙන්නට පුළුවන් කියන දේ ගැන. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔය කෙවින්ට වැරදි පටවලා කෙවින්ලයි දීපල අයිති කරගෙන සල්ලි අයිති කරගෙන මේ හැම දෙයක්ම එයාගේ ජීවිතේට එකතු කරගන්න විතරයි මේ වෙලාවේ කැමැත්තෙන් හිටියේ කියන දේ ගැන තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා ඇති.